අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ තියෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තනතුරු පුරප්පාඩු පිළිබඳව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් රැකියාව පිළිබඳ තොරතුරු, පාඨමාලා පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේකේ තනතුරු රසක් තියෙනවා. අද වීඩියෝ එකෙන් හැම තනතුරක්ම කතා කරන්නේ නැහැ. ඉතින් අද කතා කරන්නේ සමුද්‍ර පරිසර නිලධාරී තනතුරු සහ සහකාර සමුද්‍ර පරිසර නිලධාරී තනතුරුද එවැගේම ලේකම් යන තනතුරු පිළිබඳව තමයි අද කතා කරන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු සමුද්‍ර පරිසර නිලධාරී තනතුරු පිළිබඳව. ඉතින් මේකේ සමුද්‍ර පරිසර නිලධාරී තනතුරට අදාළව පුරප්පාඩු 3ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ පුරප්පාඩු 3 කිලිනොච්චිය, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවතිනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙනවා ඔයා ඇප්ලයි කරන්නේ බාහිර අයදුම්කරුවෙක් විදියට නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් පරිසර විද්‍යාව, දීවර හා සාගර විද්‍යාව, සමුද්‍රීය පරිසර කළමනාකරණය, වෙරළ සහ සමුද්‍රීය සම්පත් කළමනාකරණය, පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය, ව්‍යවහාරික විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව සහ දීවර කටයුතු, ස්වභාවික විද්‍යාව, ජෛව තාක්ෂණය, ජලජ සම්පත් තාක්ෂණය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන විශේෂ ශ්‍රේෂ්ඨයකින් උපාධියක් තියෙන්න ඕනේ. මේ අංශ වලින් ඔයාට උපාධියක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් සමුද්‍ර පරිසර නිලධාරී තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඒ වගේම ඔයා ඇප්ලයි කරන්නේ අභ්‍යන්තර අයදුම්කරුවෙක් විදියට නම් ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන්ට අදාළ සුදුසුකම් සම්පූර්ණ කර තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අධිකාරියේ සහකාර සමුද්‍ර පරිසර නිලධාරී තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තියෙන්න ඕනේ කියලා මේ නිවේදනය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේකට ඇප්ලයි කරනවා නම් ඔයා වයස අවුරුදු 22ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. වැටුප් පරිමාණයේ විදියට සඳහන් කරනවා මූලික වැටුප රුපියල් 74010ක් විදියට. ඒ වගේම රජයේ දීමනා, ජීවන වියදම් දීමනාත් අඩංගු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු සහකාර සමුද්‍ර පරිසර නිලධාරී තනතුරු පිළිබඳව. ඉතින් මේ තනතුරේ පුරප්පාඩු 20ක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ පුරප්පාඩු 20 ප්‍රධාන කාර්යාලය කොළඹ, වරාය කාර්යාලය කොළඹ, කළුතර, මීගමුව, හලාවත, ගාල්ල, ගාල්ල විද්‍යාගාරය, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චිය, යාපන යන දිස්ත්‍රික්කවල මෙන්න මේ තනතුරට අදාළව පුරප්පාඩු තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් පරිසර විද්‍යාව, දීවර හා සාගර විද්‍යාව, සමුද්‍ර පරිසර කළමනාකරණය, පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය, ව්‍යවහාරික විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව සහ දීවර කටයුතු, ස්වභාවික විද්‍යාව, ජෛව තාක්ෂණය, ජලජ සම්පත් තාක්ෂණය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන විශේෂ ශ්‍රේෂ්ඨයකින් උපාධියක් ලබා තියෙන්න ඕනි කියලා. ඉතින් මේ අංශ වලින් ඔයාට උපාධියක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් සහකාර සමුද්‍ර පරිසර නිලධාරී තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් ඔයා මේකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඔයා අවුරුදු 22ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. වැටුප් පරිමාණයේ විදිහට සඳහන් කරලා තියෙනවා මූලික වැටුප රුපියල් 58740ක මූලික වැටුපක්. ඒ වගේම රජයේ දීමනා, ජීවන වියදම් දීමනාත් අඩංගු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු ලේකම් තනතුරු පිළිබඳව. මේ තනතුරේ පුරප්පාඩු 1ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පුරප්පාඩු පවතින දිස්ත්‍රික්කය විදියට සඳහන් කරනවා ප්‍රධාන කාර්යාලය කොළඹ. සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙනවා ඔයා ඇප්ලයි කරන්නේ බාහිර අයදුම්කරුවෙක් විදියට නම් ලේකම් තනතුරෙහි කාර්යභාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NVQ 5 වැනි මට්ටමට නොවඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් ලේකම් තනතුරට ඇප්ලයි කරන්න. විශේෂිත වෙනත් සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙනවා පරිගණක වදන් සැකසුම යතුරු ලියනය පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා තියෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඔයා මේකට ඇප්ලයි කරන්න අභ්‍යන්තර අයදුම්කරුවෙක් විදියට නම් ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් අදාළ වෙනවා කියලා මේ නිවේදනය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා ලේකම් තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයා අවුරුදු 18ත්
45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙනවා බේසික් සැලරි එක රුපියල් 50,540යි. ඒ වගේම රජයේ දීමනා ජීවන වියදම් දීමනාත් හිමි වෙනවා කියලා මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ තනතුරු වලට අදාළ පොදු කොන්දේසි ටිකක් සඳහන් කරලා තියෙනවා. ඔයා මේකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඔයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම ඔයා විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනේ කියලත් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වෙද්දී සියලුම සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුරු ස්ථිර තනතුරු, ඒ වගේම EPF, ETF සියල්ලම හිමි වෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. විශ්‍රාම වැටුප් හිමි වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු අයදුම්පත් යොමු කරන්න ඕනේ කොහොමද කියලා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ www.mepa.gov.lk වෙබ්සයිට් එකෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තු අයදුම් පත්‍රයේ පිටපතක් අරගෙන ඔයාලගේ විස්තර සම්පූර්ණ කරලා මෑතකදී ලබාගත් චරිත සහතික දෙකක්, ග්‍රාම නිලධාරී සහතිකය, පොලිස් වාර්තාව, ජාතික හැඳුනුම්පත, සියලුම අධ්‍යාපන සහතික, වෙනත් සුදුසුකම් සනාථ කරන සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් අමුණලා ඔයා සම්පූර්ණ කරපු අයදුම්පතත් එක්ක 2026 ජනවාරි 2 වෙනිදාට කලින් සභාපති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අංක 177 නාවලපාර නාරහේම්පිට කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ අයදුම්පත යොමු කරන්න. ඉතින් ඔයා අයදුම්පත යවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ අනිවාර්යයෙන්ම ඔයා ඉල්ලුම් කරන තනතුර සඳහන් කරන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සහ ඉහත ඡායා පිටපත් මගින් ඉදිරිපත් කරන ලද සහතිකයන්හි මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුයි කියලත් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා දැනටමත් රාජ්‍ය සේවයේ නියැලෙන කෙනෙක් නම් ආයතනවල ප්‍රධානීන් මාර්ගයෙන් අයදුම්පත් යොමු කරන්න කියලා මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සෑම ආකාරයකින්ම සම්පූර්ණ නොවන මූලික සුදුසුකම් නොමැති අදාළ සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් අමුණා නොමැති හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම් පත්‍ර දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපෑලෙන් අස්ථානගත වන අයදුම්පත් පිළිබඳව අධිකාරිය වග කියන්නේ නැහැ කියලත් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ තනතුරු වල සේවය කරන්න කැමති නම් ඔන්න ඔයාලට පුළුවන් මේ සඳහා ඇප්ලයි කරන්න. ඒ වගේම මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා මේ තනතුරුවට ඇප්ලයි කරන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ජනවාරි 2 වෙනිදාට කලින් අනිවාර්යෙන්ම ඔයාලා මේකට ඇප්ලයි කරනවා නම් ජනවාරි 2 වෙනිදාට කලින් අයදුම්පත් යොමු කරන්න කියලා මේ වෙලාවේ නැවතත් මතක් කරනවා. ඉතින් මම හිතනවා පරිසර අමාත්‍යාංශය යටතේ තියෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමුද්‍ර පරිසර නිලධාරී තනතුරු සහ සහකාර සමුද්‍ර පරිසර නිලධාරී තනතුරුද ඒ වගේම ලේකම් යන තනතුරු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ අලුත් වුණ ජොබ් වේකන්සි කෝසස් ගැන ඇසෙනින් දැනගන්න ජොබ් මාකට් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.